කොනිචිවා සුබ දවසක් සියලු දෙනාටම පිනෝ සෙන්සේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ජපන් භාෂාවෙන් ඉන්ටර්විව් එකකදී කොහොමද මුහුණ දෙන්නේ කියලා බලමු. වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකට යමු. お名前は何ですか？誕生日はいつですか？何歳ですか？お国はどちらですか？今学生ですか？会社では働いていますか？どこに住んでいますか？今何時ですか？今日は何曜日ですか？家族は何人いますか？兄弟は何人いますか？お名前は何ですか？ හරි පළවෙනි ප්‍රශ්නය තමයි ඔනමායවා නන්දෙස්කා. ඒකෙන් අහන්නේ මොකක්ද? ඔයාගේ නම මොකක්ද කියලා තමයි අහන්නේ. කොහොමද මේකට ආන්සර් එක හදාගන්නේ? වතාෂි කියනවා මම. දෙස් කියනවා වේ. එහෙනම් මම බිනු වේ කියන්න පුළුවන් වතාෂිවා බිනු දෙස්. හිස් තැනට ඔයාලගේ නම දාලා ඔයාලට ඔයාලගේ ආන්සර් එක හදාගන්න පුළුවන්. කොහොමද කියන්නේ මගේ නම ලක්ෂානි වෙයි. වතාෂිවා ලක්ෂානි දෙස්. අන්න ඒ විදියට. අපි යමු ඊගාව ප්‍රශ්නයට. 誕生日はいつですか？ දෙවනි ප්‍රශ්නය තංචෝපි වායිත්සු දෙස්කා. උපන් දිනය කවදාද? අපි කොහොමද පිළිතුර හදාගන්නේ? වතාෂි නෝ. වතාෂි නෝ කියන්නේ මගේ. තංජෝබි කියනවා උපන් දිනය. උපන් දිනය අපි සිංහලෙන් කිව්වත් ඉස්සෙල්ලම අවුරුද්ද කියනවා, ඊගාවට මාසය කියනවා, ඊගාවට දිනය. ඉතින් ජපන් භාෂාවෙත් ඒ විදිහටම තමයි කියන්නේ. එහෙනම් කොහොමද ඔයාලගේ අවුරුද්ද හදාගන්නේ? උදාහරණයක් විදියට මගේ උපන් දිනය 2004/9/15. කොහොමද කියන්නේ? වතාෂි නෝ තංජෝබි වා 2004年9月15日です. පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට තාම සංඛ්‍යා ගණන් කරන්නේ කොහොමද කියලා දර අවබෝධයක් නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් ලින්ක් එක. ඒකෙන් කොහොමද ඉලක්කම් ගණන් කරන්නේ කියලා බලන්න ඔයාලට පුළුවන්. හරි. අපි යමු ඊගාව ප්‍රශ්නයට. はいですか？ තුන්වන ප්‍රශ්නය වයස කීයද? නන්සයි දෙස්කා. මට අවුරුදු 20යි. වතාෂිවා හතචි දෙස්. ඇයි එතෙන්ට හතචි ආවේ? 20 දී අපි කියන්නේ වයස කියද්දි හතචි කියලා. එතකොට 21ට නිජු ඉස්සයි දෙස්. අවසානයේට දැන් ඔයා මෙහෙමනේ 22 නම් 22 තියෙන කෙනෙක් කොහොමද කියන්නේ? 22 කොහොමද කියන්නේ කියලා අවසානයේට සයි එකතු කරනවා වයස කියද්දි. අනේ වගේ. එහෙනම් 22ට කියනවා නිජු නිසයි දෙස්. 23 නිජු සන්සයි දෙස්. 24 නිජු යොන්සයි දෙස්. අන්න ඒ විදිහට අවසානයේට සයි එකතු කරනවා. 20 දී විතරක් හතචි වෙනවා. お国はどちらですか？ ඔක්කුනිවා දොචිර දෙස්කා. ඔයාගේ රට මොකක්ද කියලා තමයි මේ අහන්නේ. මගේ රට ශ්‍රී ලංකාව. වතාෂි නෝ කුනිවා ශ්‍රී ලංකා දෙස්. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නයට යමු. 今学生ですか？会社では働いていますか？ 今学生ですか？会社で働いていますか？今学生ですか？今学生ですか? ඔබ ශිෂ්‍යයෙක්ද? 会社で働いていますか? ඔබ රැකියාවක වැඩ කරනවද කියලා තමයි අහන්නේ. ඉතින් ස්ටුඩන්ට් වීසා දාන කෙනෙක් නම් මෙතනදී ගකුසෙයි දෙස් කියලා කියනව නම් හොඳයි. එහෙනම් හයි වතාෂිවා ගකුසෙයි දෙස්. එහෙම කියන්න පුළුවන්. どこに住んでいますか？ දොක්කොනි සොන්දෙයි මස්කා. ඔබ කොහේ වාසය කරනවද? මෙතනදී මම ගම්පහ ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් වතාෂිවා ගම්පහනි සොන්දෙයි මස්. එතකොට හිස් තැනට ඔයාලා ඉන්න ප්‍රදේශය දාලා ආන්සර් එක හදාගන්න පුළුවන්. එහෙනම් ඊගාව ප්‍රශ්නෙට යමු. 今何時ですか？ 今何時ですか?
දැන් වෙලාව කීයද කියලා තමයි මේ අහන්නේ. එතකොට ඉමා දැන් දෙස් කියනම වේ කියලා. එහෙනම් අපි පැයවලට ජපන් භාෂාවෙන් පැය ජී තමයි එකතු කරන්නේ. එතකොට විනාඩි පුන් දානම අවසානයේට. උදාහරණයක් විදියට 12යි 10යි. නිජෝ නිජි ජුප්පුන් දෙස්. 12යි. නිජෝ නිජි 10යි. ජෝජි 10යි ජෝජි ජුප්පුන්. අන්න ඒ විදියට. එතකොට 9යි. කුචි. අන්න ඒ විදියට පැය ගාන තමයි ජී දානවා. පුන් වලින් මිනිත්තු ප්‍රකාශ කරනවා. ඊගව ප්‍රශ්නයට යමු. 何曜日ですか කියෝවා නන්‍යෝබි දෙස්කා. අද කවදාද කියලා තමයි මේ අහන්නේ. කියෝ කියන්නේ අද. එහෙනම් අද සෙනසුරාදා වේ කියන්නේ කොහොමද? කියෝවා දොයෝබි දෙස්. කාට හරි කෙනෙක්ට සතියේ දවස් ටික පිළිවෙලට ගණන් කරන්න බැරි නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් වීඩියෝ එකේ ලින්ක් එක. පොඩි වෙලාවක් අරගෙන ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ලොකු වෙලාවක් නැහැ, පුංචි වෙලාවක් අරන් ඒ දින ටිකත් මතක තියාගන්න පුළුවන් ඔයාලට ඒ වීඩියෝ එකෙන්. ඊගා ප්‍රශ්නෙට යමු. 家族は何人いますか කසකුවා නන්නේ නිමස්කා. කසකු කියනවා පවුල. නන්නේ නිමස්කා. කී දෙනෙක් ඉන්නවද? එහෙනම් පවුලේ සමාජිකව කී දෙනෙක් ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. උදාහරණයක් විදියට පවුලේ සමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. යොනින් ඉමස්. 3 දෙනෙක් ඉන්නවනම් සංනින් ඉමස්. දෙන්නෙක් ඉන්නවනම් පුතාරේ ඉමස්. අන්න ඒ විදියට. ඊගාවට අහන්න පුළුවන් දරිකයි මස්කා. කවුරුද වේද? උදාහරණයක් විතර 4 දෙනෙක් ඉන්නවා කිව්වොත් හහාතෝ, චිචීතෝ, අනේතෝ, වතාෂි දෙස් කියන්න පුළුවන්. අන්න ඒ විදියට කියන්න පුළුවන්. අපි යමු ඊගාව ප්‍රශ්නයට. 兄弟は何人いますか කියෝදයිවා නන්නේ නිමස්කා. කියෝදයි කියනවා සහෝදර සහෝදරියන්. නන්නේ නිමස්කා. කී දෙනෙක් ඉන්නවද? එහෙනම් සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. දෙන්නෙක් ඉන්නවා නම් පුතාරි ඉමස්. එක්කෙනෙක් ඉන්නවා නම් හිතෝරි ඉමස්. තුනක් ඉන්නවා නම් සන්නින් ඉමස්. හතරක් ඉන්නවා නම් යොන්නින් ඉමස්. සහෝදරයෝ ඇත්තෙම නැත්නම් කියෝදයිවා ඉමසෙන් කියන්න පුළුවන්. ඉතින් අද දවසේ ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක නැදිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන වීඩියෝ ටිකත් බලන්න අමතක කරන්න එපා. එනම් ගිහින් එන්න. මතානේ.